එක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා සාකච්ඡාවකදී මේ වෙලාවේ ඒ කට්ටිය ආණ්ඩු කරද්දී හරිද ඒ කට්ටිය ආණ්ඩු කරලා මේ ජනතා විමුක්ති පෙරමුණ මේ හිටියන විපක්ෂයේ දැන් මිනි පෙට්ටි අරගෙන ඒ කට්ටිය ගෙවල් ළඟට එනවලු. හරිද? එහෙමලු ජීවිපී එක කරන්නේ මේ දවස්වල. එහෙම වුණා නම් දැන් මේ වෙලාවේ මේ හිටියන ඒ දවස්වල කරෙත් එහෙමලු. හරිනේ. ඔව් ඇත්ත තමයි බං. මොකද ඉතින් බං මේමනේ උඹලා හරිද උඹලගේ හැටි දන්නවා. ජේවිපියුන් උඹලගේ හැටි දන්නවා. එහෙම කරේ නැත්නම් උඹලා පොඩ්ඩක්වත් දෙන්නේ නැහනේ මුකුත් කරන්නේ නැහනේ. ඔය නාය ගියා තමයි එච්චරයි. ඔය ආපදාවකට ලක් වුණා තමයි ආයේ සහන සැලසිලි මොකුත් නැහැ. හැබැයි ඒ වගේ නෙවෙයිනේ දැන්. දැන් මේ රජය ජනතාවට දැනෙන සහන ලබා දෙනවා. හරිද? මේ ආපදාවට ලක් වුණු පිරිස වෙනුවෙන් ඉතාමත් වැදගත් එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ සිදු නොවුණු ආකාරයේ සහන ටිකක් මේ ජනතාවට ලබා දෙන්න තමයි කටයුතු කරගෙන යන්නේ. දැන් ඒවා ආරම්භ වෙලා තියෙනවා. හරිද? එහෙම ගත්තන් පස්සේ මේ රජය කොච්චර විශිෂ්ටයිද බම්බලට වඩා. උඹලා මේ රජවල් කරපු හැටි දැක්කනේ අපි මේ රටේ. ඈ සුනාමි ආපු වෙලාවේ සුනාමියෙන් ගහපු ගැහිලි මතකයිනේ නේද? ඈ එතකොට ඔය එක තැන් නාය ගියාට පස්සේ ඒවට උන දේවල් මතකයි නේද? ඈ ඒ මිනිස්සු උත්සාහයෙන් නැගී සිටියා මිසක් රජයක් මෙදිහත් වෙලා මුකුත් කරන්න ගියේ නෑ නේද? ඈ ඔය කීප දෙනෙක් තමයි හිතවතුන්ට දුන්නා මිසක් ඈ සැබෑවට ඒ අසරණ වුණු මිනිස්සුන්ට ඔය කිසි දෙයක් ඔය මිනිස්සු දුන්නේ නෑ නේද? ඔය පැවති රජවල්. දැන් බොරුවට නිකන් බයිලා ගහන්න එපා. හරිද? මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ වෙලාවේ මේ රටේ ලස්සනට මේ රට කරගෙන යනවා. හරිද? මේ රට ලස්සනට කරගෙන යනවා. මේ රටේ ජනතාවගේ සැබෑ ජන දුක හරිද? සැබෑ ජන විඥානය හඳුනාගත්ත නායකයෙක්. හරි? ඒ මිනිස්සයා තමනුත් ඒ දුක් විඳලා තියෙනවා. ඒ ජනතාවගේ දුක දන්නේ තවත් ඒ වගේ දුක දන්න මිනිහෙක්ම විතරයි. ඉතින් මේ අහසින් පාත් වුණ මිනිස්සෙක් නෙවෙයි අනුර කුමාර දිසානායක කියලා කියන්නේ. අනුර කුමාර දිසානායක කියන්නේ දුක අත්විඳපු මිනිස්සෙක්. හරිද? ඉතින් එහෙම මිනිස්සෙක්ට උඹලා මේ ඇවිල්ලා මේ දෙන්න ඕනේ නැහැ එක නිකන් සාතික දෙන්න යන්න ඕනේ නැහැ. එයා ඒ වැඩේ එයා ලස්සනට කරගෙන යයි. ඔයාලා විපක්ෂයට වෙලා ඔයාලා ඔය මොනාරි කරගෙන ඉන්න. දැන් සජිත් ප්‍රේමදාස එක් තැන් වල ගිහින් එක වාහන මිනිස්සුන්ගේ එකතු කරනවා මොනවාද හම්බුනේ නැද්ද අරවද මේවද බයිලා දාලා යනවා. හරි? හැබැයි ඡන්දයක් කිට්ටු වෙනකොට ඔය පුද්ගලයා මොකද්ද කරන්නේ? ඈ ඡන්දයක් කිට්ටු වෙනකොට තමන්ගේ වටේ ඉන්න ඒ ධනවතුන් කීප දෙනෙක් එකතු කරගෙන ගිහිල්ලා අර මිනිසුන්ට ඡන්දේ ගන්න එක ඒවා බෙදෙනවා. හරිද? එතකොට දවස ගානේ රුපියල් ලක්ෂ ගාණක් වියදම් කරගෙන ඒ වැඩ ටික කරගෙන යනවා. හැබැයි මේ ආපදා වාස්සේ මොකද්ද මේ කරන්නේ? ඈ මිනිහෙක්ට දුකක් වුණාම එම දුකකටපත් වුණාම තමයි ඒ අවශ්‍ය දේවල් ලැබෙන්න ඕන. දැන් මේ මිනිහා දුකටපත් වුණාම ආණ්ඩුව විවේචනය කර යනවා. Taman ඒ වෙනුවෙන් මෙලෝදියක් කරන්නේ නැතුව. අපි දැක්කේ නෑ හරි. මුකුත් කරන්නේ නැතුව එහෙම යනවා. දැන් ඒක හරිද? දැන් ඔයාලගේ දේශපාලනය ඔය හරිද? ඔය දේශපාලන ක්‍රමය මේ රටට ගැලපෙන්නේ නැහැ. ඒකයි අපි ඔය දේශපාලන ප්‍රතික්ෂේප කරලා දැම්මේ. දැන් ඔය විපක්ෂ නායක කමින්නේ ඒකයි. ඔයාලට සජිත් මේ රටේ ආයි ජනාධිපති වෙන්න බෑ. නාමල් ඔයාටත් එහෙම තමයි. ඔයාලගේ තාත්තලා කරපු දේශපාලන ක්‍රමය මේ රටේ මිනිසුන්ට තිත්ත වුණා. හැපි වුණා. හරිද? මේ මිනිසුන්ව හූරගෙන කාපු එක තමයි කරේ. මේ මිනිස්සු දුප්පත් වුණා. රටේ ජනතාව දුප්පත් වුණා. පාලකයෝ පොහොසත් වුණා. ඒකට හේතුව ජනතාව හූරගෙන කාපු එක. හරි? නැත්තම් මේ රටේ මිනිස්සු දුක් විඳින්න ඕන මිනිස්සු නෙවෙයි. මේ රටේ මිනිස්සු සැප විඳින්න ඕන මිනිස්සු. මේ රටේ නැත්තේ මොනවාද? මේ රටේ තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගත්තේ උඹලා විතරයි. හරිද? මේ රටේ මිනිස්සුන්ගේ දාඩිය මාංශයෙන් හම්බ කරපු ධනෙ ඌරගෙන කාලා ඒව හොරා කාලා ඒ ධනය උඹලා ගොඩ ගහගෙන උඹලා ඒවයි සැප ගත්තා. රටේ ජනතාව කොච්චර මහන්සි වෙලා හම්බ කරත් ඒ මිනිස්සුන්ට ගොඩේමක් තිබ්බේ නැහැ. ඒ උඹලයි දේශපාලන ක්‍රමය නිසා. හරිද? නැත්තම් මේ රටේ මිනිස්සුන්ගේ කර්මයවත් වෙනම වක්වත් ඉන්න නෙවෙයි. මේ පවතින රජවල වල ක්‍රමය නිසා තමයි රටේ මිනිස්සු දුක් විඳින්නේ. නැතුව මේ කර්මය අනම්මනම් ඒව නෙවෙයි. හරිද? ඒක නිසා උඹලාගේ කර්මය අපි ගෙවන්න ඕනේ නැහැ. අපි ඒක නිසා අපිට ඕන රජයක් දැන් පත් කරගෙන තියෙන ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න රජය. දැන් මේ රටේ මිනිස්සු එකතු වෙලා ඒක පත් කරගත්තා. දැන් පත් කරගෙන දැන් මේක ලස්සනට රට කරනවා. හරිද? ඒක නිසා ඔයාලා බලාගෙන ඉන්න. දැන් තව අවුරුදු 4ක් තියෙනවා මේ රජයට. ඒ 4 ඉවරනකොට ඔයාලට යන්න එන්න මන් නැති වෙනවා. ඒක නිසා ඔහොම ඉන්න. තව ටිකක් ඉන්නකෝ. ඔයිට වඩා දේවල් මේ රජයෙන් මේ මිනිස්සුන්ට දෙනවා. හරිද? ඔයිට වඩා දේවල් දෙනවා. එතකොට ඔයාලට ඔය තියෙන ටිකක් නැති වෙනවා. දැන් දැනටම ඡන්ද නෑ මිනිස්සු දැන් වෙනදා විපතක් වුණාම රටේ
රටේ ආපදාවකට ලක් වුණාට පස්සේ පවතින රජය දැඩි ලෙස විවේචනය වෙනවා කරන දේවල් නිසා. හරිද? දැන් වෙලා තියෙන ඒක අනිත් පැත්ත. දැන් රටේ විපතක් වුණා, ආපදාවකටපත් වුණා. ඒ ජනතාව රජය විවේචනය කරන්නේ රජය ගැන පුදුමාකාර සතුටකින් තමයි කතා කරන්නේ. ඒ රජය ගැන කියන්නේ ඒ කට්ටිය කියන්නේ විවේචන නෙවෙයි. ඔවුන් කියන්නේ රජය කොච්චර හොඳයිද කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. රජයට පට්ට ආදරේ, පට්ට ලව්. අන්න එහෙමයි මිනිස්සු. දැන් හරිද? ඒ දවස්වල එහෙම එකක් තිබ්බේ නෑ. සුනාමිය ආවා, සුනාමියෙන් හොරකම් කරා අරම්මන කැත නම්නේ ගහගත්තේ ඔය කට්ටිය. ඈ එකෙක්වත් හොඳක් ඇහුවේ නෑනේ. හරිද? ඒක නිසා දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුළු රජයක් එකතු වෙලා දැන් ලස්සන වැඩ පිළිවෙලක් යනවා. ඒවට මැදිහත් වෙන සාමාන්‍ය ජනතාව සියලු දෙනා එකතු වෙලා මේක ගොඩ දානවා. හරිද? වෙනදම් එක තැනයි දෙකයි නාය යන්නේ එකපාරකට. දැන් මුළු රටේම නායයම් ගම් වතුර ගැලීම හැමදේම සිද්ධ වෙලා දවස් සතිය යද්දි මේ හැම දෙයක්ම ඉතින් තත්වයකට ගත්තා. හරිද? දැන් තව මාසයක් විතර යනකොට ඔක්කොම හදලා ඉවර වෙනවා. හරිද? දැන් විපක්ෂයට තියෙන බය තමයි මේ සහන දුන්නොත් මේ කියපු දේවල් කරෝති. හරිද? මේ ආණ්ඩුව මේ කියපු දේවල් මේ මිනිස්සු වෙනුවෙන් කරෝති. හරිද? ආයෙ විපක්ෂයට පුල් හොල්මන් ආයෙ කිසි දෙයක් කර කියා ගන්න දෙයක් නැහැ. ඒක බය වෙලා තියෙන්නේ. හරි? විපක්ෂය කැමති මේ දේවල් ආණ්ඩුවට කරන්න බැරි වෙනවනම්. හරි? ආණ්ඩුවට මේ දේවල් කරගන්න බැරි වුණොත් තමයි විපක්ෂය කැමති. උන් මේ වෙලාවේ අර දේශපාලනය කරන්න ඕන කියලා කිව්වේ ඒකනේ. මේ වෙලාවේ තමයි දේශපාලනය කරන්න ඕන වෙලාව කිව්වා. මොකද උන්ට ලේසි. අර මිනිස්සු දුකටපත් වුණාට පස්සේ දුක විකුණගෙන කන්න පුළුවන් නේ. හරිද? ඒ දුකෙන් දේශපාලනයෙන් ගොඩ යන්න පුළුවන් නේ. අන්න ඒකට මේ අවස්ථාවක් බලන්න. හැබැයි මේ රටේ ජනතාව දැන් බුද්ධිමත්. දැන් දන්නවා ඒක විකුණගෙන කන්න දෙන්නේ නැහැ මේ රටේ ජනතාව. හරි? එතකොට මේ වෙලාව නෙමෙයි හොඳ දේශපාලනය කරන්න හොඳම වෙලාව තමයි. හැබැයි ඔයිට වඩා වෙනස් විදියකින්. හරිද? ඔයිට වඩා වෙනස් විදියකින් ආවනම් හොඳයි. දැන් ඔය රජය විවේචනය කර රජය අපහසුතාවයට පත් කර නම් ඔය දේශපාලනය කරන්නේ. හරිද? එතකොට ඔයාලා කියන්න තියෙන ප්‍රසාදයක් ජනතාවගෙන් නැති වෙලා යනවා. හරිද? යම් කිසි දෙයක් සජිත් තිබ්බනම් යම් කෙනෙක්ගේ ප්‍රසාදයක් ඒ ප්‍රසාදේ නැති වෙලා යනවා. නැත්තටම නැති වෙලා යනවා. ඔය කරන දේවල් එක. හරිද? එතකොට දැන් සමහර වහනෝ මේ කාගේ සල්ලිද මේ බෙදන්නේ? කාගේ සල්ලිද? මහ ජනතාවගේ සල්ලි. හරි? අර කජු සීයා රටවල් වල සවාරි ගහන්න ගියා. ඒකේ ප්‍රශ්න කරේ නෑ. ඌට විරුද්ධව දඬුවම් දෙන්න අධිකරණය දඬුවම් දෙනකොට ඒකට විරුද්ධව පාට බෑලා කෑ ගහන ආව පිරිසක්. හරි? ඒව කරාට මේ රටේ ජනතාවට මේ වෙලාවේ මෙහෙම සහන දෙද්දි මේ රටේ ජනතාවගේ සල්ලි මෙහෙම දෙන්නේ කොහොමද කියලා අහන්න නම් විපක්ෂයේ മന്ത്രിවරු ඉන්නවා. හරි? දැන් ඒ ආසේ දැන් ඕක විපක්ෂ ඔය සහන දුන්නේ නැහැ කියන්නේ. එතකොට ගිහින් ඒ කියන්නේ මොකද්ද? රජයක් තියෙනවා වැඩක් නැහැ මුකුත් කරන්නේ නැහැ. දුප්පත් ජනතාව මේ අසරණ වුණ ජීවිතවලට මුකුත් කරන්නේ නැහැ කියලා එහෙන් කියනවා. සහන දෙනකොට කියන මේ කාගේ සල්ලිද දෙන්නේ? මොකද්ද බම් මේ දේශපාලනේ? එක්කෝ කියපන් දෙන්න දෙපාද? ඈ? දෙනවා දෙන එක හොඳද නැද්ද කියපන්කෝ. හොඳයිනේ. දැන් ඒක කියන්න බෑ. මොකද්ද මේ කියන්නේ? ජනතාවගේ සල්ලි දෙන්නේ අර බදු ගාලා හම්බ කරපුවා. දැන් බදු ගැහුවේ මේ රජය ඇවිල්ලා නෙමෙයිනේ. මේ රාජ්‍යවල පවතින බදු ගහන්න ඕන. බදු ගහගෙන ගාලා තමයි මේ තිබ්බ බදු අඩු කරලා තියෙන්නේ. හරි? උඹලා ගහපු බදු ඒ කාලේ උඹලා ගහපු බදු අඩු කරලා තියෙන මේ ගොඩක්. හරි? මේ රජය ඇවිල්ලා අමුතුවෙන් බදු වැඩි කරේ නෑ. සත පහකින්ව වැඩි කරලා නෑ බදු. තිබ්බට වඩා අඩු කරලා තියෙන්නේ. හරි? පුළුවන් නම් කියන්න ඔයාලා ගහපු මේ රජය ඇවිල්ලා ගහපු බත්තක් වැඩිපුර. හරි? එහෙම නෑ. තිබ්බ බදු අඩු කරලා තියෙනවා. මිනිසුන්ට සාහන දීලා තියෙනවා. පුළුවන් විදියට වැටිච්ච රටක් මේ බාර අරගෙන කරගෙන යන්නේ. හරි? වැටිච්ච රට. ඒ වැටිච්ච රට මේ ලස්සනට කරගෙන යනකොට උඹලා මේ කකුලෙන් අදිනන ලෑස්ති වෙනවා මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ. මේ රටේ ජනතාව බලන් ඉන්නේ උඹලා කකුලෙන් අදිනකොට අනුර කුමාර දිසානායක සහෝදරයාට තවත් ජනතාව එකතු වෙනවා. මොකද උඹලා වගේ කියන්නේ මිලෝ රහකට නැති දේශපාලඥයෝ මිලෝ රහකට නැහැනේ උඹලා තියෙන අර ප්‍රභූ දේශපාලන ක්‍රමයේ උඹලා තියෙන්නේ. ඒ ප්‍රභූ දේශපාලන ක්‍රමයේ මේ මහ පොළොවට ගැලපෙන්නේ නැහැ. ඒ හොඳයි ඉස්සර. දැන් එහෙම නැහැ. දැන් මිනිස්සු එහෙම නැහැ. දැන් මිනිස්සුන්ට ඕන තමන් මේ රට ගොඩනගන දේශපාලන ක්‍රමයක්. මේ සිස්ටම් එකම චේන්ජ් කරන වෙනස් කරන දේශපාලන ක්‍රමයක් මිනිස්සු එව්වා. ඒකට නිසා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත් කරගත්තේ. 159ක් මන්ත්‍රීවරු ඉන්නවා. ආමතිවරු මන්ත්‍රීවරු මේ කට්ටිය එකතු වෙලා මේ රට ලස්සනට ගොඩ දාගෙන යනවා. උඹලා මේ කකුලෙන් ඇදලා එහෙන් ඇද මේ ගණන් ගන්නෑ. හරි? ඔය ජනාධිපතිවරයා මේ දා පාර්ලිමේන්තුවේදී කිව්වනේ පුද්ගලික එක ඒවා කිව්වා කියලා කිසි දෙයකට සත පහකට ගණන් ගන්න නැහැ. හරි? මොන්ට ඒවා වැඩන්නේ වැඩේ ලස්සනට තිතට යනවා. එහෙම රටේ ජනතාව හැටියට අපි නම් පට්ට ආඩම්බරයි. මේ වගේ රජයක් ආයේ නෑ. ඉතින් සුපිරි රජයක් මේ අරන් ඇවිල්ලා තියෙන මේ රටේ ජනතාව ඇත්තටම ජනතාව බුද්ධිමත් වෙලා මේ රජය මේ වෙලාවේ පත් කරගෙන හිටියේ නැත්තා. ඔය සජිත් වගේ එකෙක් මේ රටේ
පාලකයා වෙලා හිටියනම් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට කියන්න තියෙන උඹලට බුදු සරණයි. හරිද? උඹලට මෙලෝ සෙතක් වෙන්නේ නැහැ. මේ රට ගැන හිතන මේ රටේ ජනතාවගේ දුක දන්න නායකයෙක් අද ජනාධිපති වෙන උන නිසා තමයි ඔය සහන ටික උඹලට ලැබෙන්න තියෙන්නේ. ලැබෙන්නේ. හරිද? නැත්තම් නම් පුතේ මෙලෝ රහක් නැති උසනම් කම්කරු මිටිනම් මොකද්ද කියපු එක උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු කියපු ජොබ් දීපු එක මේ වෙලාවේ මේ රටේ පාලකයා වෙලා හිටියනම් හරි ඔය මේ විපතින් අසරණ පත් වුණු උඹලට පුදුමාකාර දුකකට පත් වෙන්නේ. හරි. විනාසයි. ඒනම් විනාසයි. උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු උඹලට කියයි. උසනම් මේකයි මිටිනම් මේකයි. හරිද? දැන් ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එදා කිව්වා මේ රටේ ජනතාවගේ තම නිවෙස් තමයි දැන් මේ ව්‍යසනෙන් විනාශ වෙලා ගිහින් තියෙන්නේ. නිවාස අහිමි වෙලා තියෙන්නේ. නිවාස ගැලවිලා විනාශ වෙලා ගිහලා තියෙන්නේ. ඉතින් ඒකේ ලොකුද පොඩිද ඒවා මේ තක්සේරු කර කර ඉන්න ඕනේ නෑ. හැමෝටම මෙන්න මේ ගාන දෙනවා. ඒ ගෙදර ලොකුද ඒ ගෙදර පොඩිද ඒවා දාලා නෑ. ඉඩමයි ගේ දුන්නා. හරි. අන්න එහෙමයි කිව්වේ. තක්සේරු කර කර ඉන්න අවශ්‍යතාවය නැහැ. ඒත් මිනිස්සුනේ. හැමෝම මිනිස්සු හැමෝටම දෙන්න ඕන. හරි. එකපාර දෙන එක දීලා දැම්මම ඉවරයි. අන්න ඒ වගේ නායකයෙක් දැන් මුන් හිටියනම් මොකක්ද දන්නවද කරන්නේ? යා පොල් වතු පැන ගිහිටි. ඒකට මෙච්චරයි. හරි. අරයා යාට මෙච්චරයි. එහෙම තමන්ගේ හිතවත් උන් ඉන්නවනම් ඌට මෙච්චරයි. ඔන්න ඔහොම තමයි බං මෙච්චර කාලයක් මේ රටේ පාලකයෝ පාලනය කරේ. හැබැයි දැන් මේ ආධාර ආස්සේ මේ සහන ආස්සේ රාජ්‍ය නිලධාරීන්ගේ ලොකු වගකීමක් තියෙනවා. සුදුසුම අය හොයලා ඇත්තටම විපතට පත් වුණු ජනතාව හොයලා ඒ දේවල් කරන්න නැත්තම් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද රාජ්‍ය නිලධාරීන්ගේ ජොබ් එකක් නැති වෙලා යන වැඩක් තමයි ඔක හරියට කරගන්න බැරි වුණොත්. මොකද මේ රජය ඔය සහන දෙන්නේ මේ දේවල් දෙන්නේ නිකන් නෙමෙයි හැමදේම හරියට කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි දෙන්නේ. ඉතින් මේ දේවල් හරියට කරේ නැති වුණොත් ඉතින් ඔයාලගේ රාජ්‍ය නිලධාරී පරිස්සමින් හරියට වැඩේ කරොත් මේ රටේ ගොඩ යන්න පුළුවන් මේ විපතට පත් වුණු ජනතාව ටික කාලයක් යද්දි හැමදේම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් අද ව්ලොග් එක මෙතනින් ඉවර කරනවා. තවත් දවසක හම්බෙමු.